හෙලෝ සාදරයෙන් පිළිගන්න ඔයාලා අදත් තිමස් ලොක YouTube channel එකෙන් ගෙන තවත් අලුත් බලුත් බ්ලොග් එකකට. ඉතින් අදත් අලුත් බ්ලොග් එකක් ගෙන තින්නේ මායි තව යාළුවෙකුයි අපේ කුඹුරු පැත්තට යනවා. ඉතින් කටර කුඹුරු පැත්ත ලස්සන වෙන්නණ්ඩයි ඒ කවට තැන් ටික පෙන්වන්නයි තමයි ඉතින් මේ vlog එක ගන්නෙ. හරියනම් අපි තවත් කතා ගන්න නැතුව vlog එක start කරමු දැන්. එහෙනම් ඉස්සරහට හම්බු let's go. ඔන්න යාළුවෝ මේ විදිහට මායි මගේ යාළුවයි අපේ කුඹුරු පැත්තට ෂේප් එක යන ගමන් තමයි ඉන්නේ. ඔන්න යාළුවෝ අපි අපේ කුඹුරු පැත්තට ඇවිල්ලා තියෙන්නේ. Let's go. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit, and the coffee ain't hit yet, damn, ain't that great. I don't wanna go to work, cause my boss is a jerk, and I'm not even that paid. I need a change in my life, cause I don't feel alive, and there's nothing that makes me happy. Oh, yo, ඔන්න යාළුවනේ. අපේ කුඹුරු පැත්තට අපි ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්නේ මාත් එක්ක ආපු යාළුවා. කොහොමද? අයියා. මේක තමයි අපේ සුන්දර වෙලියාය. කොහකටද? බට්ටමනේ පාර මැද. ඔන්න යාළුවා තව අපේ ගමේ ලස්සන තැනක් පෙන්වන්නයි යන්නේ. Let's go. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit, and the coffee ain't hit yet, damn, ain't that great. I don't wanna go to work, cause my boss is a jerk, and I'm not even that bad. I need a change in my life. මේ අයිට වතුර ආවන්නේ ඒවා. එන්න මෙතන තමයි යාළුවෝටි අපේ ගමේදී තව ලස්සන තැන. ඔන්න යාළුවනේ ඔය කට්ටියට බලාගන්න තියෙන්නේ ඇනිකට් එක ඇතුලේ දොරවල් ටික වහලා තියෙද්දි ඇතුලේ පේන විදිය. ඔබ එනවනේ කට මට්ටම් අතුර තියෙන්නේ දොරවල් ටික අරින්න විතරයි තියෙන්නේ ඇනිකට් එක මුතුරන්න. යාළුවනේ ඔය කට්ටිය කිව්වට විශ්වාස කරන්නවත් දන්නේ නැහැ. අර එක දිගට වැස්ස දවස්වල ඔය කට්ටියට වෙන්නන්නම් ඉන්න. මෙන්න මේ බැම්ම ගන්නට වතුර තිබ්බා. ඒ ළඟ ගෙවල් ටික ඔක්කොම යට වෙලා තිබ්බේ. මම අකට වීඩියෝ ක්ලිප් එකක් තිබ්බොත් දාන්න. Flashback.
මෙන්න මේ ගස්සේම සම්පූර්ණයෙන්ම ඔය බැම්ම ගන්නට යට වෙලා තිබ්බේ. දැන් ඒවට කිසිම ගණන් නැතුව ඉන්නවා ඉතින් මේක. ඔන්න ඕකයි තත්ත්වය. ඉතාලංගොනේ බම් මේ හරියක් තියනවා කියන්නේ. දැන් බලන්නකො නිකන් බබා වගේ තියෙන හැටි දන්නේ නැති ගන්න. ආනේ වෙන්න මේකට එනකම් වතුර ගෙව්වා. මේකේ. අර වැස්ස දවස් ටික. මේ දවස්වල මේ ටික මාළු වල වෙනවද? වට හීතලයිනේ. What? Parang narapat aja, kung water yang tinggal di sana. හිතා ගන්න පුළුවන් දෙන්නේ කුබුක්කගේ මෙහෙල තිබ්බහම. ඔය ගහගෙන ආපුවා තමයි ඔතන වැඩිපුරම තියෙන වැලි. ඒ වැස්සේ පවර් එකට. මේ පාන මෙතන හෙනට වැලි සීනවා වේ. කොහොමද ළමයි view එක? තව අපේ ගමේ ලස්සන තැන් තියෙනවා. අපි හැබැයි දැන් මේ පැත්තෙන් අනිත් පැත්තට ආපහු යන්න ඕනේ. එහොත්තේ මේ ටික අපි අරකට වෙන වීඩියෝෙන් හරි ගේන්න. මේකට ඉතා පුරාණ ඉතින් අර දවසේ මෙතන කොච්චර වතුර තියෙන්නේ නැද්ද කියලා. minutes later. ඔන්න යාළුවෝ දැන් අපි ෆොටෝ ටිකක් එවත් ගාලා දැන් ආයේ මේ vlog එක ස්ටාර්ට් කරේ. රටේ බලාපුලන් අපේ නළුවා ඉන්නවා. හරි. ඌ තමයි මතකද ඒකට අපේ සේරුවවිල වලක ගියනේ. ඇයි සේරුවවිලක ඉතිරි? ගිහිල්ලා අර උට ඔලිව බීම් එකක් දැයි මූ තමයි ඒ. ආයේ මගේ බොක්කක් තමයි ආයේ ඉතින් ආයේ. ඊ අර එඩන්න වෙයිද බා? මෙතනින් යට යන්න බෑනේ. එහෙනම් උඩින් යන්න වෙනවා බා. අපි මේ එහෙන අවදානමක් කරන් යන්නේ. ඔව් ඈ. මේකට පේනවද මේ තියෙන වැලි? ඔක්කොම ඉතින් එදා අර වැස්සට තමයි. ඒකට පේනවා නම් අඩු ඇති. අර තියන්නේ අර ඇස් දවස් ටික එකතු වෙච්ච කුණු. හිතා ගන්න පුළුවන් නේද එතකොට?
ගාන ටික්ටොක් එකේ මේ ඇවිදින වීඩියෝ නේ අර නිකන් ස්ලෝ මොෂන් වීඩියෝ. අය හදලා දෙන්නම ඕන නං. හැමදාම මේව අපිට එන්න හම්බෙන්නේ නැහැ. ඉතින් එන්න පුළුවන් දවස් ඉතින් උපරිම ප්‍රයෝජන ගන්නවා අපි. අනික මේ වගේ හැමදාම මෙතන වතුර අඩු වෙන්නේ නැහැ. මේ හරිය දැන් වතුර එරියොත් අපි දෙන්නටම මහවැලිකකින් හම්බෙන්න පුළුවන්. යාළුවොත් ඉන්නවා. අපේ නළු බට්ටා ඉන්නවා. වහිනවද නැහැ? අවුර ගිහලා දිනවා බං. අලු වලන්නද? ඊ අමුතු වඩියේ. Yes. වගේ මේක කිබුල්ලෝ ඉන්න යාළුවනේ. දුවන්න තමයි තියෙන්නේ. දේශීය දේ අගේන ඩයල් ටිකක් කියලා දෙනවා මෙතනට. අපි තව vlog එකකින් ඔය කට්ටියට කියන්නම් අපේ ගමේ තව තියෙන තැන්. හැබැයි දැන් යන්න බෑ හවස් වෙලා තියෙන්නේ. අපේ තව නාන්න ලස්සන ප්ලේස් එකක් තියෙනවා. ඒකට අපි එතන නාන ගම්ම vlog එකක් ගේන්න. ඔව්. එතන පට්ට ලස්සනයි. වැඩ දාලා නාන්නෙම පුළුවන්. වැඩ දාන සෙට් එකලා මේ වැඩ දාන සුපිරි ඩයල් එකක් ඉන්නේ උදේට. ඒකට ඒක vlog එකක් මම ගේන්න. අපි මෙතන හිටියට අපි ආව බයික් එකේ තින්නේ අන්න අතන. තියනවාද? ඔය හැයිට වතුර ආව කියන්නේ ඔයකට හිතා ගන්න පුළුවන් ඉතින් කොච්චර වතුර තරපාර තියෙන්නේ නැද්ද කියලා. ඉද්ද බයි දහස් වටේ කිව්වට. මේකට හිතනවා මෙන්න මෙව්වා අර ඉස්සරහ පේන ගෙදර මෙන්න මේ ගෙදරත් යට වුණා. ඒ රොඩුවෙන් මේ වතුර තිබ්බ තැන්වල මෙතන මෙහෙම තිබ්බට එන ක්‍රිකට් ක්‍රීඩක වෙලා සෙල්ලම් කරන තරම් මේ දැන් පොඩ්ඩක් කල් ඇදිලා තියෙන්නේ. හරියනම් ආලුනේ මම මෙතෙන් දැන් මේ vlog එක ඉවර කරනවා. මොකද දැන් ගොඩක් අවස්ථලා තියෙන අපි දැන් ඕම්ම ගෙදර යනවා. ඊට තව අපේ ගමේ ලස්සන තැනක් තියෙන ඒක මම ඔයකට තනි vlog එකක් ගේන්න. හරියනම් මේ වගේ තවත් අලුත් vlog එකක් අරගෙන ඔයකට පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා. ඊපස්සේ ජය වේවා.